පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා බෝරුවට සාරාංශයල්ලි. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදර මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහව ඇවිස් බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද හිටපු එකම සහෝදර. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා එහෙම නෙමෙයි. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නත් කසාදෙන් පස්සේ මේ පැත්තේ නම් එහෙම නැතිවෙත් මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකම් කියනකොට හිතන්න බෑන් අපේ පවුලේ කවුද එක්ක වෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරි දරුවොත් හැදියේ. සහෝදරයෝ හැදියේ. සහෝදරයෝ හදන්න බෑ. වතුර ටිකක් හරි සතෙකුට දෙන්න පුළුවන් මොන ආත්මෙද? ඕකේ හොඳට වැඩ ගන්න. බලලෙකුටවත් ගහන්න එපා බන්නතුනි. සතෙකුටවත් හිංසා කරන්න එපා. මම දැකලා තියෙනවා පාරේ යනකොට සමහරු බල්ලෝ පන්නන් එනවනේ. අනේ මිනිස්සු ඇඟට කපනවානේ. කපන්න මිනිස්සුනි අර වෛර පිරිමහන්නේ සත්තු. ඒ සත්තුන්ට ඒවත් තේරෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා තමයි මෙහෙම බණ කියන්නේ. අපි මොකටද ඉතින් බල්ලෝ වෙන්නේ? ඒ සත්තුන්ගේ ආත්මේ මුදව ගන්න. එහෙම නොකර ඉන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මම යෝජනා කරනවා ඇත්තන්ට. මදුරුවෙක්වත් මරන්න එපා. මේක නොකර ඉන්න පුළුවන් මේ ආත්මේ විතරයි. නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරගෙන